හොඳයි පුතේ. ආයිබුවන් සියලු දෙනාටම සුබ දවසක්. අද අපි පුංචි වීඩියෝ ක්ලිප් එකක් ගෙන්නලා හැස් පුතේ දුවල පුතාලට මේ පාර මෙවර අධ්‍යාපන පොදු සාහිත්‍ය පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ලියන දරුවන්ට ලකුණු 20ක් ගන්න පුළුවන් ඉතාමත්ම ලේසි පහසු ප්‍රශ්න පත්‍ර ටික මේ ලකුණු ටිකක් ඕගොල්ලන්ට මම ගන්න පුළුවන් විදියට කෙටි ප්‍රශ්න ටික ඕගොල්ලන්ට දෙන්න සූදානම් වෙන්නේ. හොඳට හිතලා බලන්න ඔය දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ 2016 17 18 19 20 21 22 23 24 කියන ප්‍රශ්න මේ අවුරුදු වල දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ කෙටි ප්‍රශ්න ටික හොඳට බැලුවොත් අනිවාර්යයෙන්ම ඔයගලන්ට ලකුණු 20 ගන්න පුළුවන්. මම කෙලින්ම එන්නම් 2016 ප්‍රශ්න පත්‍රයට. 2016 කෙටි ප්‍රශ්න 10. හොඳට බලා ගන්න මෙන්න මේ ටික පෑනක් පොතක් ළඟට ගත්තට කමක් නැහැ. ලියාගෙන නැවත මේක කියවන්න. මම පළවෙනි එකේ රෝම ඉලක්කම් 1 2 3 4 5 6 7 8 9 10 විදිහට තියෙන්නේ ප්‍රශ්න 10ක්. කෙටි ප්‍රශ්න 10ට ලකුණු 20ක් හම්බ වෙනවනේ. මේ ටික හොඳට බලා ගන්න. බලලා හොඳට උත්තර ලියන්න නැවත කියවන්න ලකුණු 20 ඕගොල්ලන්ට ගන්න පුළුවන් අනිවාර්යයෙන්. උනේ ඒකේ 2016 පළවෙනි ප්‍රශ්නේ තමයි සිදුහත් කුමාරයාගේ ගුරුවරයාගේ නම ලියන්න. එතන සිදුහත් කුමාරයාට ශිල්ප ශාස්ත්‍ර උගන්වූ ගුරුවරයාගේ නම ලියන්න. සර්වමිත්‍ර බමුණු පඬිතුමා. මේකයි උත්තරේ. සර්වමිත්‍ර බමුණු පඬිතුමා. ඒ වගේම බුදුදහමේ ප්‍රධාන භාවනා ක්‍රම දෙක ලියන්න. සමත භාවනාව, විදර්ශනා භාවනාව. සමත භාවනාව, විදර්ශනා භාවනාව. බුදුදහමට අනුව රෝග දෙආකාරය. ඒ මොනවාද? කායික රෝග, මානසික රෝග. කායික රෝග, මානසික රෝග. පූජාවලිය හා සද්ධර්ම රත්නාවලිය ලියන ලද ගන්ත කතුවරුන් කවුද? කතුවරුන් දෙදෙනාගේ නම් ලියන්න. පූජාවලිය බුද්ධ පුත්‍ර හිමි, සද්ධර්ම රත්නාවලිය ධර්මසේන හිමි. තාදී ගුණය anu කුමක්ද? අටලෝ දහමින් කම්පා නොවීමේ ගුණය තාදී ගුණය නම් වේ. සතර සංග්‍රහ වස්තු නම් කරන්න. දානය, ප්‍රිය වචනය, අර්ථචර්යාව, සමානාත්මතාවය. මෙන්න මේ විදිහට ඕගොල්ලන්ට වමනාවෙන් මේ ගැන හරියට පාඩම් කරලා ගත්තොත් ඔය සම්පූර්ණ ලකුණු ගන්න පුළුවන්. ඒ වගේම චේතනාහම් භික්කවේ කම්මං වදාමි. මෙහි කෙටි අර්ථය ලියන්න. මහණෙනි මම චේතනාව කර්මයයි කියමි. යේ ධම්මා හේතුප්පබවා තේසං හේතුන් තථාගතෝ ආහ. තේසංචයෝ නිරෝධෝ එවං වාදි මහා සමනෝ. මේ පාඨේ ඉගෙනවෙන ධර්ම කරුණ කුමක්ද? හේතුඵලවාදේවත් පටිච්චසමුප්පාදේ. නැත්නම් පටිච්චසමුප්පාදේවත් හේතුඵලවාදී. අනුරාධපුර යුගයේ නිර්මාණය කළ සඳකඩ පහනේ දක්නට ඇති සත්ත්ව රූප හතර නම් කරන්න. ඇත්, අස්, ගව, සිංහ. ඇතා, අස්වැයා, ගවයා, සිංහයා. මෙන්න මේක තමයි 2016 කෙටි ප්‍රශ්න 10. අපි ඊළඟට යමු 2017 කෙටි ප්‍රශ්න 10ට.